හෙලෝ කොහොමද? වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අදත් ආදරෙන් ඔයාලා මගේ channel එකත් එක්ක එකතු කරගන්නවා. වෙනද වගේම මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ඉස්සෙල්ලාම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ අද දවසේ මගේ උදේවරුව කොහොමද ගත වුනේ කියලා තමා මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ අද වැස්ස පායලා තියෙනවා. ඉතින් අවුව වැටිලා. ඉතින් මම උදේම නැගිටලා බෙඩ් ෂීට් අයින් කරලා කොට්ටුර අයින් කරලා ඒව ටික හොදලා වේලෙන්න දැම්මා. දාලා ඊට පස්සේ ඉතින් මම ගේ අස් කරගන්න තමයි හදන්නේ. දූවිලි හැම පිහලා දාලා ඉතින් ඔයාලට පේනවනේ අපේ තාම ගෙදර වැඩ ඉවර කරලා නැහැ. අලුතින් අපි මේ ගේ හැදුවේ. ඉතින් අපිටම කියලා අපි ගෙයක් හදාගෙන පදිංචියට ඇවිල්ලා ඉතින් ටික කාලයක් වෙනවා. ඉතින් එහෙම කියලා ඉන්න තැන අපිලිවලට තියාගන්න බෑනේ. ඉතින් ඉන්න තැන කොතන වුණත් ඒක පිරිසිදුව තියාගන්න තමයි මම හැම වෙලේම බලන්නේ. ඉතින් ওই විදිහට කාමරෙත් අස් කරලා දාලා ඔක්කොම කරලා ඊට පස්සේ කුස්සිය අස් කරගන්න ඕනේ කියලා හිතුවද. අද තියෙන බඩු හැම මං ගොඩක් තුන පහ බෝතල් එහෙම හේදුවා හොදලා වේලෙන්න දැම්මා දාලා ඉතින් ওই විදිහට කුස්සිය අස් කරගන්නවා. ඔයාලට කියන්න ඕනේ අපි තව මේක මං తాවකාලිකව හදාගෙන ඉන්න කිචන් එක. මොකද මේ අපිට ගේ හදන කාලේ ඇත්තටම මේ පොඩි ප්‍රශ්න ටිකක් ආපු නිසා කිචන් එක හදාගන්න බැරි වුණා. ඉතින් ඒක හින්දා මම අපේ කාමර දෙකක් සාලේ කාමර දෙකකුයි හැදුවේ. ඉතින් ඒකෙන් එක කාමරයක් නිදන කාමරයට අරගෙන අනිත් එක මම తాවකාලිකව මේ විදිහට ඉතින් හදාගත්තා. මේ ඉතින් කොහොම හරි ඉස්සරහට ඉතින් බලාපොරොත්තු වෙනවා ගෙදර වැඩ ඉවර කරගන්න. ඉතින් දුවගේ වැඩයි ඉතින් මේ දේවලුත් එක කොහොම හරි අපේ තියෙන දේවලුත් අපි කොහොම හරි කරගන්නවා. ඉතින් ඊට පස්සේ ගේ ඇතුලේ වැඩ ඉවර වෙලා ඉතින් මම ওই විදිහට මිදුලතු ගන්න ආවා. අතරම මිදුල මේ දවස්වල නම් ගොඩක් වැස්ස නිසා මේ වල් වැදිලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් කොහොම හරි අතු ගාලා දානවා. මම නැතත් හස්බන්ඩ් නම් හැමදාම මිදුලතු ගානවා. වැහි දවස්වලත් එයා කොලයක්වත් මිදුලේ තියෙන්න දුන්නේ නැහැ. හරි ලස්සනට පිළිවෙලට එයාටත් මේ ගෙවල් දොරවල් තියෙන්න ඕන. ඉතින් එයා නම් ගොඩක් මිදුල අනිවාර්යයෙන්ම එයාගේ වැඩේ තමයි අතු ගානේ උදේ හවස දෙකම. ඉතින් මම ওই විදිහට මල් ගස් වලට එතිලා තියෙන වල් පැලැත් ටික ගලවලා දාලා මිදුලත් අතු ගාලා දාගත්තා. ඉතින් මිදුලත් අතු ගාලා දාලා මම හැමදාම උදේ හවස බුදු පහන තියනවා. ඉතින් ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා උදේම බුදු පහනක් තිබ්බා. මම බුදු පහන තියලා ඉතින් ওই විදිහට තමයි මගේ උදේ වරුවේ වැඩ ටික මම ඉවර කරගන්නේ. ඉතින් වෙනද වගේම අදත් මගේ වීඩියෝ එක බලන ඔයාලව ආදරයෙන් මතක් කරන ගමන් අලුතෙන් මගේ channel එක subscribe කරලා නැත්නම් අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඒ ඉල්ලීමත් එක්ක ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. තවත් වීඩියෝ එකකින් එනකන් ඔයාලට තෙරුවන් සරණයි.